හායි කොහොමද කට්ටියට? ඔන්න අද මම අරන් ආව ලස්සනට වෙසක් කූඩුවක් හදාගන්න විදිහක්. මුලින්ම මෙන්න මේ විදිහට කොලේ දෙපැත්තට නමා ගන්න ඕනි අපි රැලි කපන්නේ. අන්න ඒ වගේ. මම සව් කොලේ හතරට නමලා තමයි එක පැත්තක් මේ විදිහට ගත්තේ. එක පාටකින් මේ වගේ හතරක් ඕනි. මම නිල් සුදු ගත්තේ. එතකොට නිල් පාටින් 4යි සුදු 4යි. ඊට පස්සේ මම මෙන්න මේ වගේ A4 කොලයක් අරගෙන පොඩි තීරුවක් කපා ගත්තා. ඒ කපාගත තීරුවේ ගම් ටිකක් ගාලා අපි මේ නමාගත්ත කොලේ මැදින් හරි මැදින් වටේට අලව ගන්න ඕනි එකට එකතු වෙන විදිහට. ඊට පස්සේ අටපට්ටමේ අපිට මෙන්න මේ වගේ ත්‍රිකෝණ ටික අලවලා ඉතුරු තියාගන්න ඕන හිස් කොටු ටික. ඊට පස්සේ මම කරන්නේ මේ වගේ එක පැත්තක ගම් ටිකක් ගාලා අපි අර හදාගත්ත එක කොලයක් අලව ගන්න ඕනි මෙන්න මේ විදිහට දෙපැත්ත. ඊට පස්සේ මේ රැලි හිටින විදිහට මොකක් හරි අඩි ටූලකින් වගේ දෙයකින් මේ විදිහට අල්ලව ගන්න. රැලි ටික පොඩි නෙවෙන විදිහට. ඊළඟට මෙන්න මේ පැටි කොළ ටික අපි කපලා අයින් කරගන්න ඕනේ. කපනකොට චුට්ටක් අපි කොලේ පොඩි වෙනවා ඒකලා අතින් හදාගන්න. මේ විදිහට අපි පැති ඔක්කොම මේ විදිහට මුලින් එක පාටක් අලව ගන්න ඕනේ. ඊළඟට අපි අනිත් පාට කොළ ටිකේ මැදින් මේ පොඩි කට් එකක් දාගන්න ඕනේ මෙන්න මේ වගේ. මොකද අපි අර අලවපු කොලේ තියෙන තීරුවට මේක අපි ඇතුළට බස්සන්න ඕනේ. ඒ නිසා මේ වගේ පොඩි කට් එකක් දාගන්න. කොලේ වෙන් වෙන්නේ නැති වෙන්න මේ විදිහට. ඊළඟට ඒක තියාගන්න කලින් මේ වගේ ගම් ගාගෙන අර නිල් පාට කොලේ දෙපැත්තෙත් අපි ගම් ගා ගන්නවා. ඒ ගාගෙන අර සුදු පාට කොලේ අපි මේ දෙපැත්තට අලව ගන්න ඕනේ. පැති ඔක්කොම මම අලව ගත්තා. ඊළඟට මේකට මල් කපා ගන්න ඕනේ. මම මේ විදිහට සමචතුරස්‍රාකාර කොටු ටිකක් කපාගෙන මේ විදිහට නමාගෙන තමයි මල් කපා ගත්තේ. ඕනි විදිහකට කපා ගන්න පුළුවන්. මේ විදිහට අපි අලවන පාට දෙකින්ම මල් කපා ගන්න ඕනේ.
ඊළඟට මම මේ කපාගත්ත මල් දෙකේ සුදු පාට මල් උඩට හිටින විදිහට මේ වගේ ගම් දාලා මල් දෙක එකට කරලා අලව ගත්තා. ඊළඟට තියෙන්නේ මෙන්න මේ හිස් ත්‍රිකෝණ ටිකේ මල් ටික මේ විදිහට අලව ගන්න. ඇත්තටම මල් එකින් එක පිරෙනකොට ලස්සන කූඩුවක් එනවා. ඇත්තටම හදන්න ආසයි. ඒ කට්ටියත් හදලා බලන්න. හරි, දැන් ඔක්කොම මම වටේට මල් අලව ගත්ත මෙන්න මේ විදිහට. ඊට පස්සේ ලස්සන කූඩුවක් අපිට නිමාවක් දකින්න පුළුවන්. මාත් මේ කූඩුව හදන්න ඉගෙන ගත්තේ IS සුදත් කියලා YouTube channel එකක් තියෙන එකෙන්. එයාටත් ගොඩක් ස්තුතියි මේ ලස්සන කූඩුව හදන්න කියලා දුන්නට. ඔයාලත් හදලා බලන්න. ඇත්තටම ගොඩක් ලස්සනයි.